Hi, welcome back to my channel. අද අපි හදන්න යන්නේ spaghetti with bolognese sauce. මේක හදන්න අවශ්‍ය ingredients මම description box එකේ දාලා තියෙන්නේ. ඔයාලට එතනින් අවශ්‍ය ingredients බලා ගන්න පුළුවන්. spaghetti with bolognese sauce කියලා කියන්නේ ඉතාලියේ famous dish එකක්. ඉතින් ඇත්තටම මේක ගොඩාක් රසයි. අද මේ ස්පැගති එක හදන්නේ මගේ තාත්තා. ඉතින් අපි බලමු කොහොමද මේ ස්පැගති එක හදාගන්නේ කියලා. මුලින්ම pan එකකට olive oil නැත්නම් sunflower oil මේස හැඳි දෙකක් වගේ දාගෙන ඒකට chop කරගත් සුදු ලුණු chop කරගත්ත carrot වගේම අමු මිරිස් දාගන්න. ඊළඟට මේ ටික හොඳින් බැදුනට පස්සේ රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. ඊළඟට අඹරාගත්ත චිකන් ටික එකතු කරගෙන ඒකට ඩාර්ක් සෝයා සෝස් මේස හැන්දක් වගේ එකතු කරගෙන කවලම් කරගන්න. මෙතනදී අපි ඩාර්ක් සෝයා සෝස් පාවිච්චි කරන්නේ අපිට හොඳ කලර් එකක් ගන්න ඕන හින්දා ඒ නිසා ඩාර්ක් සෝයා සෝස් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඇත්තටම ඔයාලට මෙතනදී ඩාර්ක් සෝයා සෝස් වලින් හොඳ කලර් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පෙන්වන විදිහට හොඳින් මික්ස් කරගන්න. හොඳින් මික්ස් කරගත්තට පස්සේ විනාඩි 5ක් වගේ පියනකින් හොඳින් වහලා තියන්න. ඊට පස්සේ ආයෙත් හොඳට විනාඩි 3ක් වගේ මික්ස් කරගන්න. මෙතනදී ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන චිකන් ටික හොඳට බැදෙන්න දෙන්න. දැන් ටොමැටෝ පේස්ට් එකෙන් මේස හඳක් වගේ දාන්න. ඊළඟට තක්කාලි ගෙඩි 3ක් වගේ බ්ලෙන්ඩ් කරගෙන හදාගත්ත ටොමැටෝ පියුරි එක දාගන්න. මෙතනදී අපි ටොමැටෝ පියුරි එක හදාගන්නේ තක්කාලි ගෙඩි වලට නට නුණු වතුර දාලා ටිකක් වෙලා වහලා තියලා
ඊට පස්සේ ස්කින් එක අයින් කරගෙන තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. ඒ බ්ලෙන්ඩ් කරගත්ත පියුරි එක තමයි මේ වෙලාවේ ඔයාලට පේන්නේ. ඊළඟට ඔයාලා දන්නවා ඇති ඉටාලියන් ස්පයිස් එකක් තියෙනවා ඔරිගානෝ කියලා. ඊළඟට ඔරිගානෝ මේ විදියට එකතු කරගන්න. මෙතනදී ඔරිගානෝ තේ හැන්දක ප්‍රමාණයක් වගේ එකතු කරගත්තම ඇති. ඊට වඩා එකතු කරගන්න එපා. ඊළඟට අපි බලමු කොහොමද වයිට් සෝස් එක හදාගන්න කියලා. මුලින්ම මේ පෙන්වන විදිහට බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඉතින් මේ වෙලාවේදී ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. ඊළඟට පාන් පිටි මේස හැඳි දෙකක් වගේ එකතු කරගෙන හොඳින් කවරම් කරගන්න. ඊළඟට කිරි පොඩ්ඩක් එකතු කරලා හොඳට කැට නැති වෙනකම් මික්ස් කරගන්න. මෙතනදී වයිට් සෝස් එක හදාගන්න අපිට කිරි මිලිලීටර් 500ක් වගේ අවශ්‍ය වෙනවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන කැට ටික දිය වෙනකම් හොඳින් කවලම් කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති කැට ටික හොඳට දිය වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපිට ඉතුරු කිරි ටික එකතු කරගන්න පුළුවන්. සෝස් එකේ උගු ගතිය ටිකක් අඩු කරගන්න මේ වෙලාවේදී ඔයගලන්ට උණු වතුර ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට අපි ස්පැගති ටික තම්බ ගන්න යන්නේ. මේ වගේ භාජනයක් අරගෙන ස්පැගති ටික වැහෙන ගානට වතුර පුරවගෙන ඒකට ලුණු තේ හැන්දක් වගේම ඔලිව් ඔයිල් මේස හැන්දක් වගේ එකතු කරගෙන ස්පැගති ටික තම්බ ගන්න. මෙතනදී මම ග්‍රෑම් 400 ස්පැගති පැකට් දෙකක් ගත්තා. මේ පෙන්වන විදිහට ස්පැගති ටික කඩලා එකතු කරගන්න.
ඉතින් මේ පෙන්නන විදිහට ස්පැගති ටික තැම්බෙන අතරතුරේදී සැරින් සැරේ මේ විදිහට කවලම් කර ගන්න. ස්පැගති ටික එකට ඇලෙන එක වළක්වා ගන්න තමයි අපි මේ විදිහට සැරින් සැරේ කවලම් කර ගන්නේ. මෙතනදී ස්පැගති ටික විනාඩි 10ක් වගේ හොඳින් තඹ ගන්න. තඹ ගත්ත ස්පැගති ටික තමයි දැන් ඔයාලට මේ පේන්නේ. ඊළඟට අපි හදාගත්ත සෝස් එකට වයිට් සෝස් එක එකතු කරගෙන හොඳින් මික්ස් කර ගන්න. ඉතින් මේ වෙලාවට ලුණු ගම්මිරිස් මදි නම් ඔයාලට රස අනුව ඒවා එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී මුළු කුස්සියම හරිම සුවඳයි. ඉතින් හරිම රසයි මේ සෝස් එක. මේ සෝස් එකට තමයි අපි බොලොනීස් සෝස් කියලා කියන්නේ. දැන් අපි මේ සෝස් එකෙන් ටිකක් වෙනම අයින් කරගන්නවා සර්ව් කරද්දී උඩින් දාගන්න. ඊට පස්සේ අපි අපේ ස්පැගති ටික දාලා හොඳින් මික්ස් කරගමු. මේ පෙන්වන විදිහට ස්පැගති ටික හොඳින් මික්ස් කරගන්න. මේක නූඩල්ස් වගේ හින්දා නැත්තම් කැඩෙන්න පුළුවන්. රස ස්පැගටි එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න. තවත් අලුත් රෙසිපි එකක් අරගෙන මං ආයෙත් එන්නම්.